ප්‍රජාශක්ති දිලිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය පිළිබඳව මාතලේ දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහන අද පෙරවරුවේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය වීර කැප්පැටිපොළ ශාලාවේදී පැවැත්වුණා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තියට අනුව පොහොසත් වීම යනු ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වීම පමණක් නොවන බව හඳුනා ගනිමින් අධ්‍යාපන, සෞඛ්‍ය, යහපත් ජීවන තත්ත්වය සහ ආකල්පමය වශයෙන් ශක්තිමත් කිරීමත් රටේ ආර්ථිකය හා බද්ධ වෙමින් ජීවන මට්ටම උසස් කිරීමත් බව හඳුනාගෙන තිබේ. ඒ අනුව එකී පරමාර්ථය ඉටු කර ගැනීම සඳහා මෙම ප්‍රජාශක්ති දිලිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය මගින් සිදු කිරීමට අපේක්ෂා කරයි. මාතලේ දිස්ත්‍රික්කයේ දැනුවත් කිරීමේ වැඩසටහන දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතාගේ සහ ජනාධිපති අතිරේක ලේකම් රොහාන් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර වැඩසටහන සඳහා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. ඇත්තටම අපි දන්නවා අපේ රජ නිලධාරීන් විදියට විවිධ උත්සාහයන් විවිධ රජයන් යටතේ දරුවත් අපේ ජනතාවගේ දරිද්‍රතාවය අඩු කිරීම තුළ ඔවුන්ගේ ආර්ථික තත්ත්වය නගා සිටවන්න දශක ගණනාවක් තිස්සේ තාමත් ඒක සතුටුදායක මට්ටමකට සාක්ෂාත් කරගන්න බැරි වෙලා තියෙන අවස්ථාවක අලුත් මානයකින් මේ කාර්ය පිළිබඳව කොයි විදිහටද මේ උත්සාහය දරන්න කියන කටයුත්ත පිළිබඳව පැහැදිලි කිරීමක් තමයි අද දවසේ කෙරෙන්නේ. මේක විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ ඉඳලා සරලව කිව්වොත් පල්ලෙහා ඉඳලා උඩට අපේ මේ සියලු දේ ඉටු කිරීමේ බලාපොරොත්තුවක් තමයි මේ ක්‍රමය තුළ තියෙන්නේ. නව රජයේ ප්‍රධාන ව්‍යාපෘති තුනක් තියෙනවා. ඒකේ දිලිඳු බව තුරන් කිරීම සඳහා තියෙන ප්‍රධානම වැඩසටහන තමයි ප්‍රජාශක්ති වැඩසටහන. එතකොට මම හිතන්නේ ගම් මට්ටමේ සංවර්ධන වැඩසටහන් සියල්ලක්ම ඉදිරියේදී දියත් වෙන්නේ මේ වැඩසටහන හරහා. මේක නව තාක්ෂණයක් යොදාගෙන ඒවත් එක්කම ග්‍රාමීය මට්ටමේ ජනතාවගේ සම්පූර්ණ දායකත්වයෙන් නිලධාරීන්ගේ එකතුවෙන් සිද්ධ වෙන වැඩසටහනක්. දිලිඳුකම පිටු දැකීම ගැන අපි හැම රජයක් යටතේම කතා කරලා තියෙනවා. එතකොට අපි වැඩසටහනුත් කරලා තියෙනවා විවිධ ආකාරයේ. හැබැයි ඒ කරපු වැඩසටහන් 100% සාර්ථක වුණා නම් සමහර විට අපි අස්වැසුම් ප්‍රතිලාභින් අද වෙනකොට ලක්ෂ 18ක ප්‍රමාණයක් නැති වෙන්න ඉඩ තිබුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දුප්පත්කම සම්පූර්ණයෙන්, ඒ කියන්නේ 100%ක් නැතත් විශාල ප්‍රමාණයකින් දුප්පත්කම අඩු කරන්න වෙනස් විදිහේ වැඩසටහනක් හඳුන්වා දෙන්නේ. එතකොට මෙච්චර කාල දුප්පත්කම පිළිබඳ වැඩසටහන් වලට වඩා ප්‍රජාශක්ති වැඩසටහන හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගන්නවා. වර්ෂ 2030 වන විට සියලු තැන්හි පවත්නා සියලුම ආකාරයේ දරිද්‍රතාවය අවසන් කිරීම කියලා. ඒ අනුව තමයි අපි අපේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ සියලු සහනාධාර කප්පාදු කළා දාන්න, සියලු සහනාධාර කාටවත් නොදී ඉන්න. එහෙම බලාපොරොත්තුවක් නැහැ. සියලුම පුද්ගලයන් සම්බන්ධයෙන් ජාතික වශයෙන් සිදුවන්නා වූ සමාජ ආරක්ෂණ ක්‍රියාවලිය ගොඩනංවන්න මෙහින් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අත්‍යවශ්‍යමයට සහනාධාර සහනාධාර ලබා දෙමින් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලි කරන්නම් මේකේ පත් කිරීම සම්බන්ධයෙන් කොහොමද වෙන්නේ කියලා. සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිට හෝ ඔහුගේ නියෝජිතයෙකුට මේ කමිටුවේ සභාපතිකම දරන්න පුළුවන්. සෙසු නිලධාරී සියලු දෙනා ඒ පත් කිරීම කරන්නේ ප්‍රාදේශීය ලේකම්තුමා. එතනදී ලේකම්වරයෙක් පත් කරන ප්‍රජා සංවර්ධන සභාවේ සහ තවත් නිලධාරී 3 දෙනෙක් පත් කරනවා. ග්‍රාම නිලධාරී මහත්මයා, කෘපනිෂ මහත්මයෙක් හෝ මහත්මියක් ඇතුළු තවත් 3 දෙනෙක් ඇතුළු ඔය 5 දෙනා තමයි කාරක සභාව විදිහට පත් කරන්නේ. ඒකෙන් සභාපතිතුමා පත් කරන්නේ දේශපාලන අධිකාරී විසින්, අනිකුත් නිලධාරී පත් කරන්නේ ප්‍රාදේශීය ලේකම්. මොකද එක ගම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල ගම් රාශියක් තියෙනවා. ඒ ගම් සියල්ලටම මේ වගේ ප්‍රජා සංවර්ධන සභාවල් ස්ථාපිත වෙනවා. ඒ සියලුම ගම් නියෝජනය කරමින් හැදෙන සංවර්ධන යෝජනා ප්‍රාදේශීය ලේකම්වරයා සමග සාකච්ඡා කරලා
මේකේ ප්‍රමුඛ දාගත කිරීමක් කරන්න තියෙනවා. එතකොට මේ පත් කරපු මේ 5 දෙනා GN ඩිවිෂන් එකේ ග්‍රාම නිලධාරී කොට්ටාසේ සියලුම සම්පත් මොනවද ප්‍රමුඛ දාගත කරන්න ඕනේ, මොන වගේ සංවර්ධන යෝජනාද අපි ඉදිරිපත් කරන්න ඕනේ, මේ ප්‍රදේශයේ මේ GN ඩිවිෂන් එකේ සංවර්ධන යෝජනා වගේම රැකවරණය ලබා දිය යුතු පුද්ගලයෝ කවුද, රැකවරණය සඳහා ඔවුන්ට ඉදිරිපත් කරන්න ඕන යෝජනා මොනවද කියන එක සියලු දේ අධ්‍යයනය කරලා ප්‍රාදේශීය ලේකම්තුමත් එක්ක සාකච්ඡා කරන්න අවශ්‍ය වෙනවා. තවදුරටත් මේ දිලිඳු බව තුරන් කිරීම කියන එක අමාත්‍යාංශයක, එක දෙපාර්තමේන්තුවක, එහෙම නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යභාරයක් වෙන්නේ නැහැ. මේ සංකල්පය ගේන්නෙම මේ සියලුම දේවල් ඒකාබද්ධ ප්‍රවේශයක් එක්ක සියලු ආයතන එකතු වෙලා යන්න. නිසා අපේ අරමුණ වෙන්න ඕනේ හැම ශේෂ්ත්‍රයක්ම ආවරණය වෙන විදිහට සංවර්ධන අවශ්‍යතා යෝජනා හඳුනා ගැනීම.